හරි අපි අද මේ ට්‍රිප් එකක් යන ගමන් ඉන්නේ. අපි ඉතින් ගෙදර ඉඳන් යාපනයේ ට්‍රිප් එකක් යන්න තමයි ආවේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මගේ ගාව තියෙන්නේ BYD Atto 3 වාහනයක්. මේක ඉලෙක්ට්‍රික් වාහනයක්. ඉතින් මේ වාහනේ ස්ටෑන්ඩඩ් මොඩල් එකක් තමයි මං ගාව තියෙන්නේ. ඉතින් මේකේ යන්න පුළුවන් දුර BYD කම්පැනි එකෙන් කියන්නේ කිලෝමීටර් 410ක් කියලා. එතකොට මම අද ගෙදරින් එනකොට වාහනේ ෆුල් චාර්ජ් කරගෙන ට්‍රිප් එක 0 කරගෙන තමයි ආවේ. එතකොට ඔයාලට දැන් පේනවා ඇති මම දැන් ඉන්නේ මුලතිව්වල ඉන්නේ. මෙතන මම මේ මුලතිව්වල ඉන්නේ. ගන්න පුළුවන්ද දන්නේ නැහැ. මෙතන මේ රාජ්‍ය පරිපාලන නිවාඩුනේ කීතන ඉන්නේ මම. ඔයාලට පෙන්නන්නම්. මේකේ ඔයගලන්ට පේනවද මුලතිව් කියලා තියෙනවා. මුලතිව් නිවාඩුනේ කීතන කියලා තියෙනවා. මුලතිව් වල ඉන්නේ. ඉතින් මම අද ගෙදරින් එනකොට ෆුල් චාර්ජ් කරගෙන ආවේ. එතකොට කිලෝමීටර් 410ක් යන්න පුළුවන් කියලා තමයි පෙන්වන්නේ. ට්‍රිප් එක 0 කරගත්තා. එතකොට මම දැනට ඇවිදින්න තියෙනවා කිලෝමීටර් 256ක්. එතකොට තව යන්න පුළුවන් කියලා තියෙනවා. දැන් මේකේ 52ක් තව බැටරි ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ 48ක් බැටරිය ඩ්‍රේන් වෙලා තියෙනවා. එතකොට තව යන්න පුළුවන් දුර විදිහට කිලෝමීටර් 208ක් තමයි පෙන්වන්නේ. ඉතින් එතකොට මේක සම්පූර්ණයෙන් මේ වෙනකල් ආපු දුරයි ගිය දුරයි යන්න පුළුවන් දුරයි මේ 208යි 256යි එකතු කරපුවාම හදාගන්න පුළුවන්. ඒතකොට ආසන්න වශයෙන් 260කට එහා පැත්තේ පෙන්වනවා. ඉතින් දැන් මේක මේ BYD කම්පැනි එකෙන් ඒගොල්ලෝ 210 කියලා තිබ්බට ඉතින් මම මේ කියන්න හදන්නේ මේක ඊට වැඩි දුරක් යන්න පුළුවන්. හැබැයි ඒක වෙනස් වෙනවා. තියෙන පාරේ කන්ඩිෂන් එක බ්ලොක් තියනවාද, පාර ක්ලියර් යන්න පුළුවන්ද, තමන් එලවන විදිහ. දැන් සාමාන්‍යයෙන් මම ගොඩාක් වේගෙන් එලවන කෙනෙක් නෙමෙයි. මම දැන් අද ආපු ගමනත් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 60ක වගේ ඇවරේජ් ස්පීඩ් එකකින් තමයි ආවේ. එතකොට ඔයාලට මම මෙතන පෙන්වන්නත් පුළුවන් මගේ එනර්ජි කන්සම්ප්ෂන් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක පෙන්වන්නේ. එතකොට මම ආපු දුරවල් දෙක එකතු කරපුවාම සාමාන්‍ය කිලෝමීටර් මගේ මේක මේ ස්ටෑන්ඩඩ් එකක් තියෙන්නේ. සුපීරියර් මොඩල් එක නෙමෙයි. සුපීරියර් මොඩල් එකේ තමයි කිලෝමීටර් 500ක් විතර යන්න පුළුවන් කියලා කියන්නේ. මගේ කිලෝමීටර් 410ක් යන්න පුළුවන් කියලා තමයි කම්පැනි එක කියන්නේ. නමුත් ඇත්තටම මට කියන්න ඕනේ ඊට වැඩි දුරක් යන්න පුළුවන් කියන එක. ඉතින් දැන් මම මෙතනින් වාහනේ චාර්ජ් කරගන්න නිසා මම මුලතිව් වලින් වාහනේ චාර්ජ් කරගන්න නිසා මට මෙතනින් එහාට ආපහු මේ මං හිතනවා මේ 208 කියලා පෙන්නන එකෙනුත් මීට වැඩි දුරක් මට යන්න පුළුවන් වෙයි. නමුත් මට ඒක චෙක් කරන්න විදිහක් නැහැ. මම මෙතන මේ වාහනේ චාර්ජ් කරන නිසා මේ මුලතිව් වලින්. එතකොට සාමාන්‍යයෙන් මම දැනට ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම 410ක්. කියන්නේ ගමනේ භාගයක් විතර මම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ගමනේ භාගෙට මට ගිහිල්ලා තියෙනවා මම ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 256ක්. එතකොට හරිනම් මට ඉතුරු භාගෙටත් තව 256ක් යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දර වශයෙන් ගත්තාම කිලෝමීටර් 500ක විතර රේන්ජ් එකක් යන්න පුළුවන්. හැබැයි ඉතින් මේකට තමන් එලවන විදිය, පාරේ කන්ඩිෂන් එක ඇත්තටම දැන් මුලතිව් වගේ එනවා කියන්නේ මේ පාරවල් වල ලොකු වාහන ට්‍රැෆික් එකක් නැහැ. ඔය පාඩුවේ යන්න පුළුවන් මේ
මේ පාරවල්ල එද්දී මේ ලොකු තදබදයක් නෑ. ඉතින් ඒවත් බලපානවා. ඉතින් සමහරට කොළඹ වගේ ට්‍රැෆික් ඒරියා එක පදින කෙනෙකුට මෙච්චර වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් තමන් එළවන විදිහත් තමන් වේගෙන් වාහනේ පිකප් කරනවද ඉක්මනට බ්‍රේක් කරනවද ඒවත් සමහරට බලපාන්න පුළුවන් මේ ඔයාගේ මේකේ මේ වැඩ කරන ප්‍රමාණය මේ යන්න පුළුවන් රේන්ජ් එකට ඒකත් බලපානවා වෙන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕනේ ඇත්තටම මේ මගේ වාහනේ වැඩ කරන ප්‍රමාණය වැඩ කරන විදිය ගැන. ඉතින් මොනවා හරි ඔයගලන්ට ප්‍රශ්නයක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට.